ඔයා කවදා හරි ඔයාගේ වාහනේ ටයර් එකක් දිහා බලලා කල්පනා කරලා තියෙනවද ඒකේ පැත්තෙන් කොටලා තියෙන මේ එක විදිහ අකුරුයි අංකයි මොනවද කියලා? ඒ වගේම ඔයා කවදා හරි ටයර් එක මිලදී ගන්නකොට මේ දේවල් වලින් කියවෙන රහස් මොනවද කියලා සලකලා බලලා තියෙනවද? නෑ නේද? එහෙනම් මෙන්න මේ වීඩියෝ එක ඔයාට. මුලින්ම බලද්දි නම් මේක නිකන් ගෑරේජ් එකක බාස්කට් විතරක් තේරෙන රහස් කේතයක් වගේ පෙනෙන්නට පුළුවන්. ඒත් ඇත්තටම ඔය පුංචි රබර් පටිය ඇතුලේ සැඟවිලා තියෙන්නේ ඒ ටයර් එකේ මුළු ආත්ම කතාව. ඒකේ මහත, හයිය, දරන්න පුළුවන් බර, යන්න පුළුවන් උපරිම වේගය විතරක් නෙමෙයි. ඒක ඉපදුණු දවස පවා මේක ඇතුලේ ලියලා තියෙනවා. අද අපි මේ අමුතු සංකේත පිටිපස්සේ තියෙන රහස් එකින් එක ලියාගෙන කතා කරමු. ඔයා කඩේට ගිහිල්ලා ඔයාගේ ටයර් එකේ සයිස් එක ඉල්ලන්නේ ඇත්තටම 225යි 65යි 17 වගේ සයිස් එකක් දෙන්න කියලා. මෙන්න මෙතනදී මොනවද කියවෙන්නේ? මෙතන තියෙන මුල්ම අකුර P. ඒ කියන්නේ මේක පැසෙන්ජර් වෙහිකල් එකක් කියන එක. සාමාන්‍ය මගී වාහනයක් කියන එක. මේක T වගේ තිබුණොත් ට්‍රක් එකක් හෝ බස් වල ටයර් එකක් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඊළඟට තියෙන 225 කියන්නේ ටයර් එකේ පළල මිලිමීටර් වලින්. ටයර් එකක් පළල වැඩි වෙන්න පාරට අල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි මේක වැඩි වෙනකොට වාහනේ තෙල් පිච්චෙන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඉතින් මේක අඩු වෙනකොට වාහනේ පාරට බදලා අල්ලන ගතිය අඩු වුණාට තෙල් පිච්චෙන එක අඩු වෙනවා. ඊළඟට තියෙන 65 කියන්නේ ඇස්පෙක්ට් රේෂියෝ කියන එක. ඒ කියන්නේ ටයර් එකේ උස ඒකේ පළලෙන් 65 කියන එකයි. මේක අඩු වෙනකොට වාහනේ ස්පීඩ් එක ටිකක් වැඩි වුණාට සැප පහසු බලන අය මේ අංකය ටිකක් වැඩි එකක් තමයි ගන්න ඕනේ. ඊළඟට එන R අකුරෙන් කියවෙන්නේ මොඩර්න් රේඩියල් තාක්ෂණයෙන් මේක හදලා තියෙනවා කියලයි. රේඩියල් කියන්නේ වඩා නම්‍යශීලී සුව පහසු ගමනක් දෙන ටයර් එකක් කියන එකයි. නමුත් සමහර පරණ ටයර් වල මේක B විදිහට දක්වලා තියෙන්නට පුළුවන්. B කියන්නේ බයස් ප්ලයි කියන එක. ඒක පරණ ක්‍රමයට හදපු ඒ තරම් නම්‍යශීලී නොවන ටයරයක්. අන්තිම අංකය වන 17 කියන්නේ මේ ටයර් එක සවි කරන්න ඕනේ අඟල් 17ක රිම් එකකට කියන එක. වැරදි ප්‍රමාණයේ රිම් එකකට ටයර් එක දාන්න බෑ. මේක සාමාන්‍යයෙන් වාහනේ දොරේ පැත්තෙන් ලියලා තියෙනවා. ඉතින් මේක බලලා මේ සයිස් එක හරියටම මිලදී ගන්න අපි වග බලා ගන්නට ඕනේ. මේ විස්තරයට පස්සේ ඔයාලට තව අංකයකුයි අකුරකුයි පෙනේ. උදාහරණයකට 102H වගේ එකක්. මෙතන 102 කියන්නේ ලෝඩ් ඉන්ඩෙක්ස් එක. ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ ලෝඩ් ඉන්ඩෙක්ස් කියලා ටයිප් කරපුවාම මේ අංක වලට අදාළ බර ප්‍රමාණයන් දැනගන්නට පුළුවන්. ඒකෙන් කියවෙන්නේ එක ටයර් එකකට ආරක්ෂිතව දරන්න පුළුවන් උපරිම බර ප්‍රමාණයයි. මේක විවිධ අංක වලින් විවිධ බරක් දක්වන්නට පුළුවන්. ඉතින් මේ අංකයට අදාළ බර 4ෙන් වැඩි කරාම ඔයාගේ වාහනයට දරා ගන්න පුළුවන් උපරිම බර ලැබෙනවා. ඊළඟට තියෙන H හෝ S හෝ P වගේ අකුරු වලින් කියවෙන්නේ ස්පීඩ් රේටින් එක. ඒ කියන්නේ මේ ටයර් එකට ආරක්ෂිතව යන්න පුළුවන් උපරිම වේග සීමාව. මේකත් ඔයාට ටයර් ස්පීඩ් රේටින් කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරොත් හොයා ගන්නට පුළුවන්. මීට වඩා වේගෙන් ගියොත් මගදී ටයර් එක පුපුරන්නට පුළුවන්. තවත් ටිකක් හොඳින් බැලුවොත් ඔයාට DOT කියලා පටන් ගන්න අංක පේලියක් පෙනේ. අන්න ඒකේ අන්තිම ඉලක්කම් 4ෙන් කියවෙන්නේ ටයර් එක හදපු සතිය සහ අවුරුද්ද. උදාහරණයකට අන්තිම ඉලක්කම් 28යි 25 නම් ඒ කියන්නේ මේ ටයර් එක හදලා තියෙන්නේ 2025 අවුරුද්දේ 28 වෙනි සතියේ. ටයර් එකේ කටු හොඳින් තිබුණත් සමහර ටයර් කඩේටම නාකි වෙලා තියෙනවද කියලා මෙන්න මේකෙන් බලා ගන්න පුළුවන්. අවුරුදු 5ක් වගේ පරණ වෙද්දී රබර් ගල් වෙලා යන නිසා මේ නම්බරේ බලලා ටයර් මාරු කරන එක ඇඟට ගුණයි. ඊට අමතරව ටයර් එකට පුරවන්න ඕනේ උපරිම සුළම් ප්‍රමාණය මෙන්න මේ විදිහට ලියලා තියෙනවා. මෙන්න මේ සලකුණු වලින් මඩ සහ ගල් සහිත කැලෑ පාරවල් වලට මේ ටයරේ සුදුසුද කියන එක කියවෙනවා. ටයර් එකේ කට්ට අතර හරහට තියෙන මේ සලකුණු මැකිලා යනවා නම් ඒ ටයර් එක දැන් ගෙවිලා ඉවරයි. දැන් ටයර් එකක් මාරු කරන්න කාලේ හරි. අපි මේවට tread wear indicators කියලා කියනවා. ඉතින් ඊළඟ පාර ඔයාගේ වාහනේ ළඟට යද්දී ටයර් එක දිහා පොඩ්ඩක් බලන්න. එතකොට ඔයාටත් පුළුවන් ප්‍රොෆෙෂනල් කෙනෙක් වගේ ටයර් එකේ සම්පූර්ණ විස්තරේ තප්පර ගානකින් කියව ගන්න. එහෙම නැත්නම් ඔයා ටයර් එක මිලදී ගන්න යනකොට ගෙවන ගානට වටිනා ටයර් එකක් මිලදී ගන්න ඔයාටත් හැකියාවක් ලැබෙයි. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයා යමක් ඉගෙන ගත්තා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.